හවුදානේ බෙල්ලෙක් කඩන්නේ පොඩ්ඩක් ඉන්න එනවා. ඕ එනවා මොකද මේ කවුද මේක දාලා මහර ගෙදර. ඕ මේක තමයි එන්නේ. ඉස්ස මොකද්ද මගේ මෙන්න මට ගවුම මහගන්න පුළුවන්ද? හැඩේ මොකද්ද? හැඩේ මෙතනින් පළලා මොකද්ද? ගවුම මොකද්ද? ටයිගර්. ඉන්නකෝ මිස්. හරි. මිස් මේක කරලා හැඩේ. කර කොහමද? කර මේ රව්. මිස් හැඩේ. ඔක තමයි. මිස් කේ නම මොකද්ද? රමණියෝ ලක්ක කවුද මේ ඇවිල්ලා නෝන? මේ අපේ ගෙදරට අරගෙන කස්ටමර් නෝන බං. කස්ටමර් නෝන කෙනෙක්ද? ඔව් මේ නෝන. මේ එක නෙමෙයි යන්නකෝ මේ කවුද අපේ රමණියකින් ආයෙමත් ඇඳුමක් මහගත්තොත් තව ඇඳුම් 1000ක් විතර මහගන්න මෙතනට මේ. ඒක තව නෙමෙයි. හරි දැන් කියන්නකෝ මට මේ නෝනගේ නම මොකද කියලා? මගේ නම ත්‍රිලක්ෂි. රමණියෝ මේ මගේ මේ අපේ ගෙදර හොද්ද දීපේ නම කිහින් ඉන්නවා ඇත්තටද? හරි ලතෝ. අය යනවා. කවුද මේ? අපේ වත්තේ ලෝචරේනේ. ඉතින් මිස්කි කතාවෙන් කතා මිස් කෙනගේ නිම්ම ගන්න තමයි නේද බලන්න. රමණියෝ රමණියෝ මොකද බං මේ කෑ ගහන්නේ කොබං අර මේ නෝන නෝන ගියා ඉඳගන්න ඉඳගන්න කොහෙද බං මේ හොද්දලි පේතිනවා කියලා ගියේ හොද්ද තමයි ඉතින් මන් දැන් මෙතන ඉඳගෙන යනකොටත් හොද්ද සුළු ගානවා කරවෙලා හොද්ද ආයි මුලින්ම මම හොද්දලි පේතිබ්බා මොනවද අර කිව්ව එක නම් මොරුව ආයි 10 පාරක් විතර මගේ රෙදි ගන්න මේ ඒකද මේ රමණියෝ හැබැයි බං මේ කවුද බං ආවේ ඔය බඹ කිව්වේ අපේ ගෙදරට අලුතෙන්ම කස්ටමර්නේ බං හැබැයි මට නම් ඒ මිනිස්සයාව මේ ඉච්ච දැල්ලුනේ ඒ මොකද දැන් කිව්වද මම දැන් යනවා මගේ අපේ ගෙදරට වෙන්න දිනෝ දැන් මම හොද්ද කරෝකේකින් තවත් හොද්දක් හදලා ඒක ඉතින් ආයෙ දැන් උඩ ඕක හොදන්න ආවේ ඉච්චරට තියාගෙන අනේ මේ අමනියෝ මම යනවා රමණිය මගේ අපේ ගෙදරත් වැඩ තියෙන මං යනවා. මේ මන්දානේ ගවුමන් මහලේ කරේ හවස් වීගිරක් දෙනවා. මාර මිස්සාවේ නෑ. හලෝ. හෙලෝ. ඔව් කියන්න. කවුද කතා කරන්නේ? මම ඊයේ මේ කිව්වේ කවුද? ඇඳුම මහන දුන්නේ. ඔව් මිස්. හරි මිස් ඇඳුම නම් මහල ඉවරයි. මම මේ දැනත් මතක් කර ඉන්නේ මිස්. පෝලයක් ගත්තනේ හවස් වීකටත් එනවා කියලා මිස් එනවද? හරි මිස්. දැන් මෙන්න. හරි. කවුද අපේ ළඟ සැරේ අර විස්නේ මට මතක් වුණා ඔන්න මිස්ගේ ඇනුවා කිව්ව විතරම කිව්ව ආකාරයට මම අහලා දුන්නා මිස් හරි ඔයාලා මේ ගැදලා බලන්න මිස් ෆිටම් රූම් එකක් තියෙනවා. ඔව් ෆිටම් කරගන්න ඉස්සලා බලන්න මිස් හොඳයිද කොහොමද තාත්තේ ඉතින් ඇඳුමේ හොඳයිද මිස් නියම ටොප් එකකට තියනවාද අපි වැඩක් කරොත් ඉතින් ආයේ පොඩ්ඩක් ලොකුවට දෙන්නේ. ඔව් පොඩ්ඩක් ලොකුවට කොහොමද ඇදෙනවා මිස් වැඩ එක්කනේ හොඳයි. මිස් ෆිටම් කරගෙන ඉන්නකොල මම පොඩ්ඩක් බලන්න
Excuse me, පිටුම්. ඒ කියන්න හදන්න මිස් ඔය යාන්ති දන්නවා වගේ අන්න ඔය තමයි ඔය කියන කාමරේ ඔව් අක්කර අම්මඩියුඩු ඉතින් ලස්සනට අහලා තියෙනවා. ඊයවයි ඒක අපේ වැඩ මිස් ඉල්ලපු විදිහටම දුන්නානේ ඔව්. දැන් පොඩ්ඩක් රවුල් කරලා ගත්තා මොකද නිකන් අනික පිස්සු වගේ හැස්සෙනවනේ කොප්පෙට දාලා මිස් උඩ මේක හදාගන්න මිස් හරි මිස් හරි දැන් මගේ ගාන දෙන්නකො මිස් ගාන මාරු කරගෙන ඉන්න. හරි මට මාරු කරන් ඉන්නකෝ හරි මිස් දැන් මගේ ගාන දෙන්නකො මිස් ගාන හරි ගාන 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 දෙන්න මිස් හරි 10500 मिनट ऑर्डर येते मी सेट කරගන්න ඕන මේ කෑෂ් නෑ මේ කාඩ් එකක් තියෙන්නේ. මේ කාඩ් වලින් කැෂ් දාන්න බෑ මිස් මේ කැෂ් ඕනේ 10500ක් විතර account එකට දාන්න බෑ එහෙනම් මිස් මට ඔය account එක මේ account මිස් ගේ account එකට දාන්න මම මිස් හල් දාන්න අපේ මගේ account එකට මිස් බැලන්ස් ඒක කාටවත් කරන්න බෑ මිස් හරි කලබල වෙන්න දැන් ඉමේ කිව්වේ. කලබල වෙන්න බෑ මිස් දැන් මට සල්ලි විතර කියන්නේ 10500ක් දැන් මේක ඉන්න සුළුට මම කවුසක් කියුනේ 10% ඇති කියලා මේකේ සෙල් ගානට වෙලා දෙනවා මිස් හොඳට අරගෙන බලන්න අපි සෙලෙන්නේ මොනවා මිස් ඔය වැඩ මට අල්ලන්නේ නැහැ මිස් මම මේ කාඩ් එක දෙන්න සල්ලි විතරයි නිසා. හොඳේ? දැන් මිස් මොකද කියන්නේ නියෝ අතක් මේ සද්දේ බලන්න ඕනේ මිස් කියලා කෑෂ් දෙන්න බෑ කියලා බෝ පොලිස් වල ආයෙත් එනවා. යන්න ඇයි මොකද කතාව පොලිස් වල මොකද මේ නෝනගිල්ලා අපේ කනට අල්ලන්න පොලිස් වල පිරාසු. කියන්නේ පාබන් බොරු නෙමෙයි නැත්ද නෝන නැතික ඇත්ත තමයි. අපේ නම් පොත මම අරන් එන්නවා. අනේ නෝන මට සමාව වෙන්න නෝන අන්ත හිමියේ නෝනාගේ නෝනේ මට සමාව වෙන්න බුදු නෝනේ දැන් දැනගත්තද මම කවුද කියලා? ඔව් මම දැනගත්තා. ආයි දැනගෙන කතා කරන්න හොඳේ ඉතිරෙන්න හොඳේ? හරි. මම මේ මෙලෙතන හොඳ දඩුවමක් දෙන්න. ඇයි මට මේ යෝග කලින් කිව්වේ නැත්තේ මං දන්නවනේ උඹ දන්නේ නැහැ කියලා මේ පොලිස් නෝන කියලා. අනේ සමාවෙන් මම ඒ වගේ දන්නේ නම් මම ඉන්න කතා කරන්නෙත් නැහැ නෝනේ අනේ නෝනේ මට මුකුත් කරන්න එපා නෝනේ හරි. මම කරන දඩුවම. මොකද මේ අනේ ලොකු දඩුවක් නම් එපා එන්නේ කරපු මට මම මෙන්න මේක විසාරන්නේ. අනේ නෝනේ එපා නෝනේ එහෙම කරන්න එපා මගේ සල්ලි මම ජොබ් එක දාලා යන්න වැටෙන්න ඕන